ආයුබෝවන් PKD YouTube channel එකට තාමත් ආදරෙන් සාදරෙන් තාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අලුතෙන් ක්‍රියේට් කරපු YouTube channel එකක් අනිවාර්යෙන් වැදගත් වෙනවයි කියලා හිතන දේවල් දකිනවා නම් අනිවාර්යෙන් YouTube channel එක like කරන්න, subscribe කරන්න, thumbs up කරන්න එපා. ඉතින් අපි බලමු මේ වැඩ කරන ගම මෙහි දේශගුණයට අපේ ලංකාවේ එළවලු වවන්න මම පොඩි උත්සාහයක් ගත්තා. දැනට ඒක සති දෙකක් තුනක් විතර ඉවරයි. ඒක ඇත්තටම මම හිතුවට වැඩිය මේක ඇත්තටම සාර්ථකයි. එළවලු වවන්න කියන්නේ මගේ රැකියාව. මම විල්ලා ගෙදරක වැඩ කරන්නේ. ඉතින් ඒ කරන ගමන් මගේ හම්බෙන විවේක කාලේ මම පොඩ්ඩක් උත්සාහ කරා. ඇත්තටම මම දැකලා තියෙනවා මේ යුරෝපයේ එළවලු වවනවා මිනිස්සු අපේ කට්ටිය, ලංකාවේ කට්ටිය. ඉතින් මටත් ආසාවක් තිබ්බ කරලා බලන්න. ඇත්තට වැඩේ සාර්ථකයි. අපි ගිහිල්ලා බලමු. අස්සන්න තියෙනවා. අනිවාර්යෙන් like කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ සුක්කා කියන්නේ ඉතාලියෙන් සුක්කා කිව්වට මේක වට්ටක්කා. ඉතින් වැඩි කාලයක් නැහැ. තාම සති දෙක තුනයි වැඩ කරන ගම නිකන් ඉන්න වෙලාවක් හම්බුනාම හවසට පල්ලෙහාට ඇවිල්ලා Taman කැමති මොනවාරි කරන්න උත්සාහයක් දරන්න. මේක ඇත්තට මම හරි ආසාවෙන් හිටියේ මෙහි පැලවෙනවද අපි කට්ටිය දැකලා තියෙනවා ඉතාලියේ නෙමෙයි යුරෝප් රටවල් වලට ඇවිල්ලා ලංකාවේ මිනිස්සු එළවලු වවලා තියෙනවා. ඉතින් මටත් ආසාවක් තිබ්බා. ඇත්තට මේ වැඩේ සාර්ථක වෙනවද කියලා බලන්න. මොකද මේ ටෙම්පෝ එකත් එක්ක. ඉතින් බලන්න මේ ඇවිල්ලා බඩීරිඟු mais. Come si chiama mais, no? No. Sì. Mais, melenzana. Melenzana කියන්නේ බටු. ඉතින් වැඩි දවසක් නැහැ. ඉතින් මේ පෙපරන්චි වෙනවා. ඉතින් උත්සාහ කරොත් කරන්න බැරි දෙයක් නැහැ. තාම සති දෙක තුනයි. ඉතින් ඒ වගේ ප්‍රතිඵල තියෙනවා. මේ මෑකරල් වලට කියන්නේ come si chiama? Questo come si chiama, signore? Paccioli, no? Paccioli කියන්නේ බෝංචි මෑකරල් වගේ ළඟ යන ටිකක්. ඉතින් try කරලා බලන්න. ඇත්තටම ආසිතනවා එහෙම තමන් මහන්සියලා එහෙම කරනකොට ඇත්තටම මේකේ තියෙන පොඩි එකක්. පුළුවන්. මේ ඇවිල්ලා වැඩ කරන්න අවශ්‍ය පොඩි හම්බෙන විවේක කාලේ තමයි මේ ඇවිල්ලා කරන්නේ. මෙව්වට වෙනම අපිට ගෙවීමක් කරන්නේ මේ ඇවිල්ලා නිකන් ආසාවට මට ඕනින්ද මම පොඩ්ඩයි වවලා බලන්නම් කියලා. නැත්තම් මෙයාලා මේ වවන්නේ නැහැ. මෙයාලා වවන්නේ තනිකර මේ ඔලිව් අර ටිකක් මෙහෙ පොඩ්ඩක් තියෙන ඔලිව් ගස් අරම මේවනේ තියෙන්නේ. එයාලගේ වතුවල ඒව තමයි හදන්නේ. ඉතින් අපේ තියෙන හැකියාවෙන් අපේ තියෙන අපි කරලා තියෙන දේ මොන හරි දන්න දේෙන් පොඩ්ඩක් කරන්න උත්සාහ කරොත් ඇත්තටම මාර වටිනවා. මේ වගේ තාම පළ නෙලන්න කාලයක් නෑ. තව ඉස්සරහට පළ නෙලන්න පුළුවන්. ඉතින් මේ බලමු. මේක ටික ලොකු වෙද්දිත් මම තව ඉස්සරහට පෙන්නන්නම් කොහොමද මේ වගේ පළ කොහොමද කියලා, ගෙඩි කොහොමද හටගන්නේ කියලා. ඉතින් ආදරේ මම නැවතත් මතක් කරනවා PKD 90 YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න. අලුත් දේවල් එක්ක අනිවාර්යෙන් ඉස්සරහදී හම්බෙමු. ස්තුතියි.